හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අද මම ඉන්නේ කොළඹ. හරි. අපි එහෙමනම් අද දවසේදී සාකච්ඡා කරන්න යන්නේ අපේ පේපර් එකේ විශේෂ කොටසට අදාළ මාතෘකා. අපේ පේපර් එකේ විශේෂ කොටසට අදාළ මාතෘකා තමයි අපි අද දවසේදී සාකච්ඡා කරන්න යන්නේ. අදත් හෙටත් දෙකේම ඔබට පන්ති තියෙනවා. අදත් හෙටත් දෙකේම ඔබට පන්ති තියෙනවා. ඊට පස්සේ අපි සඳුදා මේ අඟහරුවාදට පටන් ගන්නවා අලුත්ම විෂයක්. ඒ තමයි ඉන්ඩස්ට්‍රියල් ලෝ. අපි අද දවසේ කරන පළවෙනි මාතෘකාව තේසවලමේ නීතියේ අදාළත්වය. අපි අද දවසේ කරන පළවෙනි මාතෘකාව තේසවලමේ නීතියේ අදාළත්වය. අපි පළවෙනිට බලමු තේසවලමේ කියන්නේ මොකක්ද කියන එක. මේ වචනේ තේරුම ගත්තොත් තේස කියන එකෙන් දේශයත් වලමේ කියන එකෙන් චාරිත්‍ර නැත්නම් සිරිතුත් අදහස් වෙනවා. එහෙනම් මේ වචනේ සරල අර්ථය දේශයේ සිරිත් කියන එක. මේ වචනේ සරල අර්ථය දේශයේ සිරිත් කියන එක. ඇත්තටම මේ තේසවලමේ නීතිය ඇති වුණේ දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළ තීරයේ ඉඳන් ලංකාවේ උතුරු පළාතට සංක්‍රමණය වෙච්ච මලබාර් හෙවත් ද්‍රවිඩ ජාතිකයින්ගේ සිරිත් පිරිත් වල එකතුවකින්. එහෙනම් මලබාර කියලා කියන්නේ ද්‍රවිඩ අයටමයි. මලබාර කියලා කියන්නේ කාටද? මලබාර කියලා කියන්නේ ද්‍රවිඩ අයටම කියන තවත් නමක්. හැබැයි තේසවලමේ අදාළ කළගන්නේ ලංකාව පුරා සිටින ද්‍රවිඩ අයට නෙවෙයි. තේසවලමේ අදාළ කරගන්නේ උතුරු පළාතේ ද්‍රවිඩ අයට පමණයි. තේසවලමේ අදාළ කරගන්නේ උතුරු පළාතේ ද්‍රවිඩ අයට පමණයි. ලන්දේසි සමයේ ක්ලාස් අයිසැක් විසින් තේසවලමේ නීතිය සංග්‍රහගත කරලා එළිදැක්වීම කළා. කෝඩිෆයි සංග්‍රහගත කිරීම. ඔය සංග්‍රහගත කිරීම කියලා කියන්නේ ළමයි එහි මෙහි විසිරීලා තියෙන ඒවා එක තැනකට ගේන එක. එක තැනකට ගෙන ලියන එක. සංග්‍රහයක් හදනවා. කෝඩිෆිකේෂන් සංග්‍රහගත කිරීම. හරි. ලන්දේසි සමයේ ක්ලාස් අයිසැක් විසින් තමයි මේ තේසවලමේ නීති සංග්‍රහය එළිදැක්වීම කළේ. ක්‍රිස්තු වර්ෂ 1707 ඉඳන් සිවිල් නඩු කටයුතු සඳහා තේසවලමේ නීති සංග්‍රහය යොදාගත්තා. ඉංග්‍රීසි පාලන කාලය තුලත් දිගටම තේසවලමේ නීති සංග්‍රහය පාවිච්චි කළා. තේසවලමේ නීති සංග්‍රහයේ තුන්වන වගන්තිය අපිට වැදගත්. තේසවලමේ නීති සංග්‍රහයේ තුන්වන වගන්තිය මගින් ප්‍රකාශ වෙනවා මලබාර් වැසියන් අතර ඇතිවන ගැටලු සහ ඔවුන් යම් නඩුවක විත්තිකරුවන් වන විට මලබාර් වැසියන් අතර ඇතිවන ගැටලු සහ ඔවුන් යම් නඩුවක විත්තිකරුවන් වන විට තේසවලමේ නීතිය අදාළ කරගත යුතු බව. මේකෙදී යම් නඩුවක් කියන එකෙන්
අදහස් වෙන්නේ සිවිල් නඩුවක් පමණයි. දැන් යම් නඩුවක් කියනකින් අදහස් වෙන්නේ සිවිල් නඩුවක් පමණයි. මොකද අපරාධ නඩු කටයුතු සඳහා තේසවලමේ නීති අදාළ කරගන්න ඉන්නේ. අපරාධ නඩු කටයුතු සඳහා කිසිදු විශේෂ නීතියක් අදාළ වෙන්නේ නැහැ. දැන් අපි දන්න මුස්ලිම් නීතිය, උඩරට නීතිය කියලා තවත් විශේෂ නීති තියෙනවනේ. ස්පෙෂල් ලෝස් තියෙනවනේ. ඒ කිසිදු නීතියක්, ඒ කිසිදු විශේෂ නීතියක් අපරාධ නඩු කටයුතු සඳහා අදාළ කරගන්නේ නැහැ. හැබැයි වර්තමානයේ වන විට මේ තේස්වලමේ නීති සංග්‍රහය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තේස්වලමේ ලෝ කෝඩ් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තේස්වලමේ නීති සංග්‍රහය වර්තමානයේ වන විට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් තේසවලමේ නීති සංග්‍රහය පදනම් කරගෙන බිහි වෙච්ච 50ක් පමණ වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ 50ත් තේසවලමේ නීති සංග්‍රහය පදනම් කරගෙන ඇතිවෙච්ච 50ක්. පළවෙනි එක යාපනය වෛවාහික අයිතිවාසිකම් සහ උරුම ආඥා පනත. JAPNA Matrimonial Rights and Inheritance Ordinance. දෙවැනි එක තේස්වලමේ පූර්වක්‍ර ආඥා පනත. තේස්වලමේ Preemption Ordinance. මේ තේස්වලමේ Preemption Ordinance එක එහෙම නැත්නම් තේස්වලමේ පූර්වක්‍ර ආඥා පනත භාවිතා වෙන්නේ උතුරු පළාතේ තිබෙන ඉඩම් විකිණීම සම්බන්ධයෙන්. උතුරු පළාතේ තිබෙන ඉඩම් විකිණීම සම්බන්ධයෙන් තමයි තේසවලමේ පූර්වක්‍ර ආඥා පනත ක්‍රියාත්මක වෙන්නේ. එනම් අපිට පැහැදිලි තේසවලමේ නීති සංග්‍රහය දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තේසවලමේ නීති සංග්‍රහය පදනම් කරගෙන බිහි වෙච්ච 50ක් පමණක් දැනට ක්‍රියාත්මක වෙනවා. හරිද? 50ක් පමණක් දැනට ක්‍රියාත්මක වෙනවා. හරිද? දැන් යාපනයේ වෛවාහික අයිතිවාසිකම් සහ උරුමාඥා පනත, තේසවලමේ පූර්වක්‍ර ආඥා පනත වගේ 50ක් ක්‍රියාත්මක වෙනවා. මුල් කාලීන නඩු තීන්දුවලදී උනේ මේ තේස්වලමේ නීතිය අදාළ වෙන්නේ යාපනය ප්‍රදේශයට පමණක් කියලා. තේස්වලමේ නීතිය අදාළ වෙන්නේ යාපනය ප්‍රදේශයට පමණක් කියලා තමයි මුල් කාලීන නඩු තීන්දුවලදී තීරණය වෙන්නේ. නමුත් පසු කාලීන තීන්දුව මගින් තේසවලමේ නීතිය යාපනයට පමණක් නෙවෙයි මුළු උතුරු පළාතටම තේසවලමේ නීතිය අදාළ කර ගැනීම කළා. ඒ අනුව යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වවුනියා කියන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5ටම තේසවලමේ නීතිය අදාළ කරගත්තා. නමුත් උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5ටම තේසවලමේ නීතිය අදාළ කරගත්තට නැගෙනහිර පළාතේ ද්‍රවිඩ අය හිටියට නැගෙනහිර පළාතේ ද්‍රවිඩ අයට තේසවලමේ නීතිය අදාළ කරගන්නේ නැහැ. නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 3ක් තියෙනවානේ. ත්‍රිකුණාමලය, මඩකලපු, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපු නේද? හරිද? ඒ කියන දිස්ත්‍රික්කවලට තේසවලමේ නීතිය අදාළ කරගන්නේ නැහැ. ඒවයි ද්‍රවිඩයි ඉන්නවා. නමුත් අදාළ කරගන්නේ නැහැ තේසවලමේ. තේසවලමේ නීතිය අදාළ වෙන්නේ උතුරු පළාතේ ද්‍රවිඩ අයට පමණයි කියන එක තමයි අපි දැන් ඉගෙන ගන්න. නමුත් උතුරු පළාතේ තිබෙන නිශ්චල දේපල පිළිබඳව
උතුරු පළාතේ පවතින නිශ්චල දේපල. නිශ්චල දේපල කියලා කියන්නේ ඉඩම්. හරිද? උතුරු පළාතේ පවතින නිශ්චල දේපල සම්බන්ධයෙන් ඒ නිශ්චල දේපලේ අයිතිකරුගේ ජාතිය මොකක් වුණා? සියලුම නිශ්චල දේපල සඳහා උතුරු පළාතේ පවතින තේස වළමේ නීතිය අදාළ විය යුතුයි. නම් උතුරු පළාතේ පවතින නිශ්චල දේපලක අයිතිකරු ද්‍රවිඩ කෙනෙක් වුණත් සිංහල කෙනෙක් වුණත් මුස්ලිම් කෙනෙක් වුණත් තේසවලමේ ප්‍රීඑම්ප්ෂන් ඔර්ඩිනන්ස් එක තේසවලමේ පූර්වක්‍ර ආඥා පනත තේසවලමේ පූර්වක්‍ර ආඥා පනත අදාළ කරගත යුතුයි සියලුම නිශ්චල දේපල සඳහා ජාතියෙන් හක්කුනේ. දැන් තේසවලමේ නීතියෙන් පාලනය වන පාර්ශවයක් හා තේසවලමේ නීතියෙන් පාලනය නොවන පාර්ශවයක් අතර විවාහයක් ඇති වුවහොත් එවැනි පාර්ශවයකට තේසවලමේ නීතිය බලපාන්නේ කොහොමද කියන කාරණය සලකා බැලිය යුතුයි. තේසවලමේ නීතියෙන් පාලනය වන පාර්ශවයකට සහ තේසවලමේ නීතියෙන් පාලනය නොවන පාර්ශවයක් අතර විවාහයක් සිදු වූ විට එම පාර්ශවයන්ට තේසවලමේ නීතිය අදාළ වන ආකාරය යාපනය වෛවාහක අයිතිවාසිකම් සහ උරුම ආඥා පනතේ තුන්වන වගන්තිය මගින් දක්වලා තියෙනවා. Jaffna Matrimonial Rights and Inheritance Ordinance Section 3. මේක හැමතිස්සෙම පුරුෂ මූලිකව තමයි මෙය අදාළ කරගත යුතු වෙන්නේ. පුරුෂ මූලිකව තමයි මේක අදාළ වෙන්න ඕනේ. පුරුෂයාගේ නීතිය අනුව තමයි කාන්තාවට අදාළ වන නීතිය තීරණය කරන්නේ. මේ බලන්න. තුන්වෙනි වගන්තියට අනුව පළවෙනි අවස්ථාව තේසවලමේ නීතියෙන් පාලනය වන කාන්තාවක් තේසවලමේ නීතියෙන් පාලනය නොවන පිරිමියෙක් එක්ක විවාහ වුණොත් ඒ විවාහය පවතින තුරු ඇය තේසවලමේ නීතියට යටත් වෙන්නේ නැහැ. එහෙනම් කාන්තාව තේසවලමේ නීතියෙන් පාලනය වන කෙනෙක්. නමුත් ඒ කාන්තාව තේසවලමේ නීතියෙන් පාලනය නොවන පිරිමි කෙනෙක් විවාහ කරගන්නවා. ඒ අනුව ඒ කාන්තාවගේ විවාහය පවතින කම්ම අදාළ කරගත යුතු වන්නේ එම පුරුෂයාගේ නීතිය. උදාහරණයක් විදිහට උතුරු පළාතේ ද්‍රවිඩ ජාතික කාන්තාවක් විවාහ කරගන්නවා මුස්ලිම් ජාතික පුරුෂයෙක්. ඒ විවාහය පවතිනකම් ඇයට අදාළ වෙන්න ඕනේ මුස්ලිම් නීතිය. ඒ විවාහය පවතිනකම් ඇයට අදාළ වෙන්න ඕනේ මොන නීතියද? මුස්ලිම් නීතිය. තේසවලමේ නීතිය යටතේ පාලනය නොවන කාන්තාවක් තේසවලමේ නීතියෙන් පාලනය වන පිරිමියෙක් හා විවාහ වුණොත් විවාහය පවතින තුරු තේසවලමේ නීතියට යටත් වෙයි. නම් පුරුෂයාගේ නීතිය තේසවලමේ හින්දා හරිද? ඒ පුරුෂයාගේ නීතියට ඒ කාන්තාව යටත් වෙන්න ඕනේ. අපි හිතමු සිංහල ජාතික කාන්තාවක් විවාහ වෙනවා උතුරු පළාතේ ද්‍රවිඩ ජාතිකයෙක් එක්ක. උතුරු පළාතේ ද්‍රවිඩ ජාතිකයෙක් එක්ක. ඒ වගේ අවස්ථාවකදී ඒ විවාහය පවතින තුරු ඇයට අදාළ විය යුත්තේ තේසවලමේ නීතිය. දැන්
ළමයි එහෙමනම් පාර්ශ්වයන් විවාහයට පත් වුණාම තේසොලමේ නීතිය අදාළ වන ආකාරය අපිට පැහැදිලියි. තේසොලමේ නීතිය අදාළත්වය පිළිබඳව සලකද්දී අපිට මෙන්න මේ නඩු තීන්දුව ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මේකට පුළුවන් තරම් නඩු තීන්දුව මතක තියාගන්න ඕනේ. පුළුවන් තරම් මතක තියාගන්න. මරිය සෙල් එදිරිව සවාරි. මරිය සෙල් එදිරිව සවාරි නඩුවිධි අධිකරණය ප්‍රකාශ කරනවා මන්නාරම් දිස්ත්‍රික්කයේ පදිංචි ද්‍රවිඩ අයට තේසවලමේ නීතිය අදාළ විය යුතු බව. මන්නාරම් දිස්ත්‍රික්කයේ පදිංචි අයට තේසවලමේ නීතිය අදාළ විය යුතු බව ප්‍රකාශ කරන්නේ මන්නාරම දිස්ත්‍රික්කය උතුරු පළාතට අයිති දිස්ත්‍රික්කයක් නිසා. වේලුපිල්ලේදෙණිය සිත්තප්පලම මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක. හරිද? මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වාසය කරන ද්‍රවිඩයන්ට තේසවලමේ නීතිය අදාළ නොවන බව මේ නඩුවේදී ප්‍රකාශ කළා. ඇයි වේලුපිල්ලේදෙණිය සිත්තප්පලම් නඩුවේදී මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ද්‍රවිඩ අයට තේසවලමේ නීතිය අදාළ නැහැ කියලා අධිකරණය ප්‍රකාශ කරන්නේ. ඒකට හේතුව තමයි මඩකලපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක උතුරු පළාතේ දිස්ත්‍රික්ක නෙවෙයි. ඒවා නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක වන නිසා. ප්‍රනාන්දු එදිරිව ප්‍රොක්ටර් යාපනයේ ද්‍රවිඩයෙක්ගෙන් පවතාපු කාන්තාවක් පුත්තලම ඉපදිලා හලාවත පදිංචි වුණා. ඇය කිසිම දවසක යාපනයට ගිහිල්ලා තිබුණේ නැහැ. ඇගේ ස්වාමි පුරුෂයා තේසවලමේ නීතියෙන් පාලනය වන බවට සාක්ෂි තිබෙන්නේ නැහැ. ඇයට තේසවලමේ නීතිය අදාළ නොවන බව තීරණය වුණා. ඇගේ පියා විතරයි යාපනයේ උනේ. ඇය කවදාවත් යාපනයට ගිහිත් නැහැ. ඇගේ පදිංචියත් යාපනයේ නෙමෙයි. ඇගේ ස්වාමි පුරුෂයාට තේසවලමේ නීතිය අදාළ වන කෙනෙක් නෙවෙයි. ඒ හින්දා මේ කාන්තාවට තේසවලමේ නීතිය අදාළ කරගත්තේ නැහැ. ඔබට පැහැදිලි වෙන්නේ නැති ළමයි තේසවලමේ නීතිය අදාළ කර ගනිද්දී වාසිකත්වය නැත්නම් අපි කියනවා පදිංචිය inhabitant. හරිද? පදිංචිය කියන එක හරිම වැදගත් සාධකයක්. තේසවලමේ නීතිය අදාළ කර ගනිද්දී පදිංචිය කියන එක හරිම වැදගත් සාධකයක්. තේසවලමේ නීතිය අදාළ කර ගැනීමේදී එම තැනැත්තා උතුරු පළාතේ වාසිකයෙක්ද යන්න තාම වැදගත් වෙනවා. මොකද උතුරු පළාතේ වාසිකයන්ට පමණයි තේසවලමේ නීතිය අදාළ කර ගැනීම කලේ. හරිද? අදාළ කර ගැනීම කරන්නේ උතුරු පළාතේ වාසිකයන්ට විතරයි. එහෙනම් වාසිකත්වය කියන එක අතිශය වැදගත්. එහෙමනම් උතුරු පළාතේ වාසික මලබාර් අයට පමණක් තේසවලමේ නීතිය අදාළ කර ගැනීම කරනවා. නමුත් නඩු තීරණ නීතිය මගින් මේ වාසිකත්වය inhabitant කියන එක පුළුල් කිරීමක් සිදු කරලා තියෙනවා. වාසිකත්වය කියන එක පුළුල් විදියට නිර්වචනය කිරීමක් කරලා තියෙනවා නඩු තීරණ නීතිය මගින්. අනක් මගින් නෙවෙයි. උතුරු පළාතේ ද්‍රවිඩ ජාතික තැනැත්තෙක් උතුරු පළාතෙන් බැහැරව ස්ථීර පදිංචිය මාරු කළා. උතුරු පළාතෙන් බැහැරව ස්ථීර පදිංචිය මාරු කළා. එම තැනැත්තා දිගින් දිගටම යාපනයත් එක්ක එසේත් නැතිනම්
උතුරු පළාතත් එක්ක එවතරක් හා දිගින් දිගටම යාපනයත් එක්ක එසේත් නැතිනම් උතුරු පළාතත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන ගියෝටින් ඒ තරත්තාගේ මරණින් පසු ඒ තරත්තාගේ නිශ්චල දේපල සහ චංචල දේපල immovable property සහ movable property නිශ්චල දේපල සහ චංචල දේපල ලංකාවේ කුමන ප්‍රදේශයක තිබුණා නිශ්චල දේපල සහ චංචල දේපල ලංකාවේ කුමන ප්‍රදේශයක තිබුණත් එම නිශ්චල සහ චංචල දේපල සඳහා තේස වලමේ නීතිය අදාළ විය යුතුයි. එම නිශ්චල සහ චංචල දේපල සඳහා මොකද වෙන්න ඕනේ? තේස වලමේ නීතිය අදාළ වෙන්න ඕනේ. මම නිදර්ශනයක් කියන්නම්. මම නිදර්ශන නිතරම ගන්න මේක ඇත්තටම පරණ පාස් පේපර් එකක තියෙන නිදර්ශනයක්. සිද්ධියක්. පරණ පාස් පේපර් එකක තියෙන සිද්ධියක්. හරිද? හිතන්න මෙහෙම. යාපනයේ පදිංචි කරුවෙකු වෙච්ච ශිවා. කොළඹට එනවා. කොළඹ වැල්ලවත්තේ වූ කුඩා කෑම කඩයක් ආරම්භ කරනවා. කුඩා හෝටලයක් ආරම්භ කරනවා. ශිවාගේ මෙම හෝටලය දවසින් දවස දියුණු වෙනවා. ඔහු වැල්ලවත්තෙන් පර්චස් 10ක ඉඩමක් අරගෙන ගියක් හදනවා. ශිවා විවාහ වෙනවා ගාල්ලේ කාන්තාවක් වෙච්ච සීතා සමග. ශිවා සීතාගේ ගමෙන් ගාල්ලෙන් තේ අක්කර 2ක ඉඩමකුත් ඔහුගේ නමට මිලදී ගන්නවා. ඊට අමතරව ශිවා රත්රන් පවුම් 25කුත් මිලදී ගන්නවා. අද ශිවා රත්රන් පවුම් 25කුත් මිලදී ගන්නවා. මම ඔබෙන් අහන ප්‍රශ්නය ශිවා හිටි හැටියෙන් මියන ශිවාගේ දේපල වලට තේසවලමේ නීතිය අදාළ විය යුතුද? ශිවාගේ දේපල වලට තේසවලමේ නීතිය අදාළ විය යුතුද? මේක තීරණය කරන්නේ මෙන්න මේ සාධකයේ මත. ඒ තමයි ශිවා යාපනයෙන් ස්ථීර පදිංචිය වැල්ලවත්තට මාරු කරාට පස්සේ බලන්න ඕනේ ශිවා දිගින් දිගටම උතුරු පළාතත් එක්ක යාපනයත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන ගියාද කියලා. ශිවා දිගින් දිගටම උතුරු පළාතත් එක්ක යාපනයත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන ගියාද කියන එක බලන්න අවශ්‍යයි. ශිවා උතුරු පළාතත් එක්ක දිගින් දිගටම සම්බන්ධතා පවත්වාගෙන ගියා නම් ඔහුගේ මරණින් පසු ඔහුගේ නිශ්චල සහ චංචල දේපල සියල්ල සඳහා තේසවලමේ නීතිය අදාළ වෙන්න ඕනේ. ඒ කියන්නේ තේසවලමේ නීතියට අනුව තමයි ඒ දේපල උරුම වෙන්න ඕනේ. එතකොට වැල්ලවත්තේ තිබෙන අර පර්චස් 10ක ඉඩමේ තියෙන ගෙදරටත් තේසවලමේ නීතිය අදාළයි. හරිද? එතකොට ගාල්ලේ තියෙන ශිවාගේ නමින් තිබෙන තේ අක්කර 2ට තේසවලමේ නීතිය අදාළ කරන්න ඕනද? බෑ දකුණු පළාත කියලා කියන්නේ වෙනම රටක්. ඒකෙන් හින්දා තේසවලමේ අදාළ වෙන්නේ නැහැ නේද? නෑ ළමයි එහෙම එකක් නෑ. හරිද? දකුණු පළාතේ තියෙන ඒ ගාල්ලේ තියෙන තේ අක්කර 2ටත් මොකක්ද තේසවලමේ නීතිය අදාළ වෙන්න ඕනේ. ශිවාගේ රත්රන් බඩු වලටත් ඒ පවුම් 25ටත්
මොකද වෙන්න ඕනේ? තේස වලමේ නීතිය අදාළ වෙන්න ඕනේ. තේස වලමේ නීතිය අදාළ වෙන්න ඕනේ. හරිද? එහෙමනම් අපිට පැහැදිලි පදිංචිය උතුරු පළාතේ ද්‍රවිඩ කෙනෙක් ස්ථීර ලෙස වෙනත් පළාතකට මාරු කළත් එසේ පදිංචිය මාරු කිරීමෙන් පස්සේ දිගින් දිගටම ඒ තැනත්තා සම්බන්ධතා පවත්වාගෙන ගියා නම් දිගින් දිගට මේ තැනත්තා සම්බන්ධතා පවත්වාගෙන ගියා නම් එතනදී ඒ තැනත්තාගේ මරණින් පස්සේ ඒ තැනත්තා ඉතුරු කරමිය යන සියලුම දේපල සඳහා තේස්වාලමේ අදාළ විය යුතුයි. දැන් මේ තත්ත්වය කිසිම පනතක නෑ ළමයි. ස්ටැටියුටරි ප්‍රොවිෂන්ස් වල මේ තත්ත්වය නෑ. මේ තත්ත්වය ඇති වුණේ නඩු තීරණ නීතිය හරහා. ඩිසයිඩඩ් කේසස් වලින් තමයි මේ තත්ත්වය ඇති වුණේ. අපි බලමු මේ ගැන නඩු තීන්දුව කිහිපයක්. නඩු තීන්දුව නම් මතක තබාගත යුතුමයි. සෞන්දරනායකම් එදිරිව සෞන්දරනායක යාපනයේ ඉපදිලා යාපනයේ පදිංචිව ඉඳලා අධ්‍යාපනය සඳහා ඉන්දියාවට පිටත් වෙච්ච කෙනෙක් යාපනය සමග සබඳතා අතහැර දමා තිබුණා. ඒ නිසා තේසෝලමේ නීතිය අදාළ නොවන බව අධිකරණය තීරණය කළා. චෙට්ටි එදිරිව චෙට්ටි මේදී ප්‍රශ්නගත වෙන්නේ උතුරු පළාතේ පදිංචි චෙට්ටිවරුන්ට තේසෝලමේ නීතිය අදාළ විය යුතුද කියන කාරණය. ප්‍රශ්නගත වෙන්නේ උතුරු පළාතේ පදිංචි චෙට්ටිවරුන්ට තේසෝලමේ නීතිය අදාළ විය යුතුද කියන කාරණය. චෙට්ටි කියලා කියන්නේ ද්‍රවිඩ ජන වර්ගයට අයිති කොටසක්. ඔවුන්ගේ භාෂාව ද්‍රවිඩ. ඔවුන්ගේ ප්‍රධාන වෙළඳාම තමයි රත්රන් වෙළඳාම සහ මුදල් කුලියට ලබා දීම. චෙට්ටියගේ ප්‍රධාන වෙළඳාම ඒක. හරිද? නමුත් අධිකරණය මෙහිදී තීරණය කළා චෙට්ටි කියලා කියන්නේ ද්‍රවිඩ ජන වර්ගයටම අයිති කොටසක්. ඒ නිසා චෙට්ටි කෙනෙක් උතුරු පළාතේ ස්ථීර පදිංචියේ ඉන්නවනම් චෙට්ටි කෙනෙක් උතුරු පළාතේ ස්ථීර පදිංචියේ සිටිනවා නම් එවැනි අවස්ථාවකදී ඒ තැනත්තාට තේසෝලමේ නීතිය අදාළ වේ යුතුයි. එවැනි අවස්ථාවකදී තැනත්තාට තේසෝලමේ නීතිය අදාළ විය යුතුයි. එනම් චෙට්ටි කියලා කියන්නේ ද්‍රවිඩ කොටසක්ම ඒකයි. ස්පෙන්සර් එදිරිව රාජරත්න මෙම නඩුවට අදාළ තැනත්තා කුඩා කාලයේම යාපනයට පැහැරලා කොළඹට ආවා. අධ්‍යාපනය, විවාහය, රැකියාව ආදී සියලුම දේ කොළඹදීම සිද්ධ කළා. ඔහු ජීවිත කාලයටම යාපනයට ගිහිල්ලා තිබුණේ 4 වතාවක් පමණයි. ජීවිත කාලෙටම යාපනයට ගිහිල්ලා තිබුණේ 4 වතාවක් විතරයි. හරිද? ඒ අනුව ඔහු යාපනයත් එක්ක දිගින් දිගටම සම්බන්ධතා තියාගෙන ගියේ නැති නිසා ඔහු යාපනයත් එක්ක දිගින් දිගටම සම්බන්ධතා තියාගෙන ගියේ නැති නිසා ඔහුට තේසෝලමේ නීතිය අදාළ නොවන බව අධිකරණය තීරණය කළා. නාගරත්න මෙදිරව සුප්පයියා ඉන්දියානු ද්‍රවිඩ ජාතිකයේ යාපනයේ ස්ථීර ලෙස පදිංචි වුණා. ඔහු ද්‍රවිඩ වූ නිසා යාපනයේ ස්ථීර ලෙස පදිංචි වූ නිසා
රුධ්‍රබිඩ වෙච්ච නිසා යාපනයේ ස්ථිර ලෙස පදිංචි වූ නිසා ඔහුගේ මරණින් පසු ඒ දේපල වලට තේසවලමේ නීතිය අදාළ කර ගැනීම කළා. මෙන්න මේ නඩු තීන්දුව දෙක අතිශය වැදගත්. හරිද? ඒ තමයි මාණික්ක වාසගර් එදිරිව කන්දසාමේ, අනිත් එක තමයි ශිවඥානලිංගම් එදිරිව සුන්දරලිංගම්. මේගොල්ලෝ ලියනකොට මේ තයන්නයි ඒගොල්ලෝගේ එකයි. දයන්නයි තයන්න එකයි. ඔයාලා දන්නව නේද? හරිද? කයන්නයි ගයන්නයි එකයි නේ. සයන්නයි ඡයන්නයි එකයි ඒගොල්ලෝගේ. හරිද? ඒකද මේගොල්ලෝ මේ කන්දසාමි සුන්දරලිංගම් වගේ ඒවා ලියනකොට මේගොල්ලෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නේ සුන්තරලිංගම් කියලා. ත දරලිංගම් කියලා කිව්වට ලියන්නේ සුන්තරලිංගම් කියලා. හරිද? දැන් එහෙම තමයි ලියන්නේ. විශ්වනාදන් කියලා ශබ්ද කරාට ඒගොල්ලෝ ඒක ඉංග්‍රීසියෙන් ලියනකොට ලියන්නේ විශ්වනාතන් කියලා. විශ්වනාතන් කියලා තමයි ලියන්නේ. හරිද? ඒකින්ද ඔය මේ සුන්දරලිංගම් ඔයාලට පේපර් එකේ ඉංග්‍රීසියෙන් දෙනකොට සුන්තරලිංගම් කියලා දෙන්න පුළුවන්. තරලිංගම් කියලා දෙන්න පුළුවන්. හැබැයි නඩුව එකයි හොඳේ. තරලිංගම් කියලා තිබුණාට එකයි නඩුව. මාණික්ක වාසගර් එදිරිව කන්දසාමි මේ නඩුවේදී ශර්වානන්ද විනිසුරුතුමා ප්‍රකාශ කළා. තේසවලමේ නීතිය අදාළ වෙන්න යාපනයේ ස්ථීර පදිංචිය පෙන්වීම අත්‍යවශ්‍ය නොවන බව. ඔහු දිගින් දිගටම යාපනයත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන ගොස් තිබේ නම් ඔහු දිගින් දිගටම යාපනයත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන ගිහිලා තියෙනවා නම් ඔහුට තේසවලමේ නීතිය අදාළ විය යුතුයි. හරිද? ඔහුට තේසවලමේ නීතිය අදාළ විය යුතුයි. දැන් මෙතනදී බලන්නේ දිගින් දිගටම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියාද නැද්ද කියන එක. ශිවඥාන ලිංගම් එදිරිව සුන්දර ලිංගම්. ශිවඥාන ලිංගම් එදිරිව සුන්දර ලිංගම්. මේකෙදි පුද්ගලයෙක් යාපනයේ ද්‍රවිඩ කාන්තාවක් එක්ක විවාහ වුණා. විවාහ වෙලා කොළඹ කුලී නිවසක පදිංචි වුණා. නමුත් ඔහු සෑම නිවාඩුවකටම යාපනයේ තම බිරිඳගේ නිවසට යාම පුරුද්දක් කරගත්තා. මෙතනත්ගේ පළමු බිරිඳ මරණයටපත් වුණා. දෙවන බිරිඳක් විවාහ කරගත්තා පළමු බිරිඳගේ සහෝදරිය. දෙවන විවාහයේදී මේ ආකාරයට දිගින් දිගටම මේ තනත්තා හරිද යාපනයට ගියා. දිගින් දිගට මේ තනත්තා යාපනයට ගියා. ඒ කියන්නේ යාපනයත් එක්ක දිගින් දිගටම මොකද කළේ? සම්බන්ධතා පවත්වාගෙන ගියා. යාපනයත් එක්ක දිගින් දිගටම සම්බන්ධතා පවත්වාගෙන ගියා. ඒ නිසා අපිට පැහැදිලි මෙතනත්තා දිගින් දිගටම යාපනයත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන ගිය නිසා එතනත්තාගේ මරණින් පසු එතනත්තාගේ සියලුම නිශ්චල සහ චංචල දේපල සඳහා ඒවා ලංකාවේ කුමන ප්‍රදේශයක තිබුණා? ඒවා ලංකාවේ කුමන ප්‍රදේශයක තිබුණත් මොකද වෙන්න ඕනේ? ඒවා සඳහා තේසවලමේ නීතිය අදාළ විය යුතුයි. ඒව නිශ්චල දේපලක් වුණත්, ඒක චංචල දේපලක් වුණත්,
ඒව ලංකාවේ කුමන ප්‍රදේශයක පිහිටා තිබුණත් ඒ වතනත්තා යාපනයත් එක්ක උතුරු පළාතත් එක්ක දිගින් දිගටම සම්බන්ධතා පවත්වාගෙන ගිය නිසා ඒතනත්තාගේ දේපළවලට තේසවලමේ නීතිය අදාළ විය යුතුයි. එම් කියන්නේ ශරවානන්ද සුතුන් තමයි කියන්නේ. ජස්ටිස් ශරවානන්ද තමයි කියන්නේ. දැන් ඔයාලට පුළුවන් මගෙන් ප්‍රශ්න අහන්න තේසවලමේ නීතිය අදාළත්වය ගැන. මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න තේසවලමේ නීතිය අදාළත්වය ගැන? මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න තේසවලමේ නීතිය අදාළත්වය ගැන? තමයි මේ දවස්වල ඔයාලා මදුරුවන්ගෙන් පරිස්සම් වෙන්න වේබ් රයිස් එකක් ගහලම තියන්න. සමහර වේබ් රයිස් වලට යන්නේ නැහැ නේද මදුරුවෝ? හරිද මේ අර ඉන්දියාවෙන් ගේන හඳුන්කුරි ශාතියක් තියෙන මම මේ ළමයිකුට කියලා මේ පැකට් 25ක් ගෙන්න ගත්තා. එයාමට මේ ඒක හොයලා ඇත්තටම මට නිකම් මෙව්වා. කිසිම ඒ කියන්නේ එයා අතින් යදන් කළා මට එන්නේ. හරිද? ඒක නම් මදුරු හොඳට යනවා. ඒක ඉන්දියන් ප්‍රොඩක්ෂන් එකක් බැංගලෝර වලින් ලංකාවට ගෙන්නනවා. ලංකාවේ ඕතරයිස් ඩීලර්ගෙන් තමයි ගත්තේ. වෙනි ගම්බු පැත්තේ තමයි ඩීලර් ඉන්නේ. එතකොට ඒක නම් හොඳට මදුරු වෙනවා. පත්තු කරලා තිබ්බම මදුරු වෙනවා. යනෝනේ මම දකින මදුරු මැරෙන සමහරය. ඉන්න මේ දවස්වල මදුරුන්ගෙන් ප්‍රවේශම් වෙන්න හරිද? ඒ කියන්නේ හරි පාලනයක් ආණ්ඩුවක් අපිට පේන්නේ නැහැ. ආණ්ඩුව කරන්නේ ව්‍යාපාර කරන එක. දැන් සමාජවාදයට බර දේශපාලන පක්ෂයක් නේ ලංකාවේ බලේ ඉන්නේ. සමාජවාදී සෝෂලිසම් වල ලක්ෂණය තමයි රජය ක්‍රියාත්මක වෙන්නේ ජනතාවගේ උපරිම සුබසිත සඳහා. ආර්ථික තීරණ ගන්න ඕනේ ලාභය ප්‍රදානම් කරගෙන නෙවෙයි. හැබැයි දැන් තියෙන ආණ්ඩුව සියලුම තීරණ ගන්න ලාභය පදනම් කරගෙන. හල් දේශීය සහ විකුණන්න බැරි තරම් මිල අඩු වෙලා තියෙනවා. වී කිලෝවක් රුපියල් 90ක් වගේ තමයි වෙන්නේ. වී කිලෝවක් රුපියල් 90ක් තමයි වෙන්නේ. හරිද? සමහර පැතිවල 85ටත් යනවා. දැන් අපේ ගමේ රුපියල් 90ක් වගේ වෙන්නේ. ඉතින් රුපියල් 90කට වී දීලා වැඩක් නැහැ. 85කට වගේ 90කට වගේ වී දීලා වැඩක් නැහැ. හරිද? දැන් ඔබ හිතන්නේ තෙල් මිල ලෝක වෙළඳපොලේ දැන් ඔන්න සීග්‍රෙන් අඩු වෙනවා. ඔයාලා හිතන්නේ මාස කීයක් විතර යයිද තෙල් මිල අඩු වෙන්නේ? දැන් ආණ්ඩුව කියයි අපි ගෙනල්ලා තියෙන ස්ටොක් මාස 6කට විතර අපිට අඩු කරන්න බෑ කියයි. එච්චර ස්ටොක් නෑ ඇත්තටම. මේගොල්ලෝ කියන විදිහට ගිය අපි දැක්කනේ මිල වැඩි වෙනකොට වැඩි වෙන පස්සෙන්ම තෙල් මිල වැඩි කරා. ඒගොල්ලෝ කිව්වා එච්චර ස්ටොක් අපිට තියාගන්න පහසුකම් නැහැ කියලා. හරිද? දැන් එච්චර තියාගන්න පහසුකම් නැත්තම් මාසයක් විතර ඇතුළත මිල අඩු වෙනවා. ලෝක වෙළඳපොළ සාපේක්ෂව අඩු වෙන්න ඉතින්. මම නම් හිතන්නේ සාපේක්ෂව අඩු කරයි කියලා. අර තිබිච්ච මිල අඩු කරයි කියලා මම නම් හිතන්නේ නැහැ. ගන්න පුළුවන් උපරිම ලාභේ ආණ්ඩුව ගන්නවා. මොකද ඒ කියන්නේ ආණ්ඩු පක්ෂයේ හැමෝම දැන් ගෙවල් හදනවා හැමතැනම. හරිද? ඉතින් කොහොම තමයි අපිට උනේ. හරිද? කිසිම පාලකයෙක් මේ රටට ආදරේ වුණේ නැහැ. ඒ නිසා ලිබරල් වාදයේවත් එහෙම නැත්නම් සමාජවාදයේවත් මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තියවත් අපිට දේශපාලන දර්ශනය වැඩක් නැහැ. මේ රට දියුණු කරන්න
මේ රටට සැබවින්ම ආදරේ ජනතා පාලකයින් පත්විය යුතුයි. ඔවුන් ජනතාවගේ මුදල් සොරකම් නොකළ යුතුයි. ජනතාවගේ දේපල නාස්ති නොකළ යුතුයි. වෙන දේශපාලන දර්ශන ඕනේ. ඒ දර්ශනය තිබුමේ. හරි. අපි ඊළඟ පාඩමක් බලලා ප්‍රශ්න වලට යමු. අපි මේ රාත්‍රී කාලේ තව පාඩම් දෙකක් බලන්න යනවා. හෙටට අපි සම්පූර්ණයෙන්ම වෙන් කරන්නේ මුස්ලිම් නීතිය වෙනුවෙන්. හෙටින් අපේ පන්ති ඉවරයි. හෙටින් අපේ පන්ති ඉවරයි. අපි බලන්න යන්නේ තේසවලමේ නීතිය යටතේ චාරිත්‍රානුකූල විවාහය. තේසවලමේ නීතිය යටතේ චාරිත්‍රානුකූල විවාහය තමයි අපි දැන් බලන්නේ. අපේ රටේ නීතිය මගින් පිළිගනු ලබන වළංගු විවාහයක් ඇතිවීම ක්‍රම කිහිපයකට සිදු වෙන්න පුළුවන්. අපේ රටේ නීතිය අනුව පිළිගනු ලබන වළංගු විවාහයක් ඇති වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ලියාපදිංචිය registration. දෙවෙනි එක තමයි චාරිත්‍ර ඉටු කිරීමෙන් customary marriage. චාරිත්‍රානුකූල විවාහ. තුන්වෙනි එක තමයි සහවාසයෙන් සහ ප්‍රසිද්ධියෙන් ඇතිවන විවාහ. Cohabitation and reputation marriage. අපි අපේ මුල් පාඩම් වලදී මේ තුනම ඉගෙනගෙන තියෙනවා. අපි අපේ මුල් පාඩම් වලදී මේ තුනම ඉගෙනගෙන තියෙනවා. ලියාපදිංචිය ගැන, චාරිත්‍රානුකූල විවාහය ගැන, සහවාසයෙන් සහ ප්‍රසිද්ධියෙන් ඇතිවන විවාහ ගැන මේ හැම එකක් ගැනම අපි ඉගෙනගෙන තියෙනවා. ඒ අනුව චාරිත්‍ර ඉටු කිරීම මගිනුත් වළංගු විවාහයක් ඇති කරගන්න පුළුවන්. නමුත් චාරිත්‍රානුකූල විවාහය වළංගු වන බව, චාරිත්‍රානුකූල විවාහය වළංගු වන බව කිසිදු පනතක ප්‍රකාශිතව සඳහන් කළ නැහැ. කිසිම පනතක චාරිත්‍රානුකූල විවාහය වළංගුයි කියලා ප්‍රකාශිතව පිළි අරගෙන නැහැ. නමුත් ව්‍යංගයේ ලියාපදිංචියෙන් තොරව වුවත් වළංගු විවාහයක් සිදුවිය හැකි බව සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත තුල ව්‍යංගයෙන් පිළිගෙන තිබෙනවා. implied to. අපි දන්නවා ඒ ප්‍රතිපාදනය සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ General Marriage Registration Ordinance එකේ 41 එක උපවගන්තයේ දැක්වෙනවා විවාහය ඔප්පු කිරීම සඳහා වන හොඳම සාක්ෂිය විවාහය ලියාපදිංචි කිරීම වන බව. විවාහය ඔප්පු කිරීම සඳහා වන හොඳම සාක්ෂිය විවාහය ලියාපදිංචි කිරීම. Best evidence. මෙතන තියෙන්නේ හොඳම සාක්ෂිය කියලා තමයි තියෙන්නේ. එකම සාක්ෂිය කියලා නෙමෙයි. මෙතන එකම සාක්ෂිය කියලා තිබුණා නම් එහෙම වුණා නම් එහෙම ලියාපදිංචියෙන් තොරව වෙනත් ක්‍රමයකට විවාහයක් ඇති වෙන්නේ නැහැ. එකම සාක්ෂිය කියලා තිබුණා නම් ලියාපදිංචියෙන් තොරව වෙනත් ක්‍රමයකට විවාහයක් ඇති වෙන්න බෑ. හැබැයි මෙතන තියෙන්නේ එකම සාක්ෂිය කියලා නෙවෙයි, මෙතන තියෙන්නේ හොඳම සාක්ෂිය කියලා. ඒ නිසා මතක තියාගන්න විවාහයක් ඇති වෙන්න පුළුවන් එකම ක්‍රමය ලියාපදිංචි විතරක් නෙවෙයි.
චාරිත්‍රානුකූල විවාහයක් අපේ රටේ අධිකරණය වළංගු විවාහයක් ඇති කර ගන්නා ක්‍රමයක් විදිහට පිළිගන්නවා. හරිද? එහෙමනම් චාරිත්‍ර පැවැත්වීමෙන් විවාහයක් ඇති වෙන්න පුළුවන්. ඇති කර ගන්න පුළුවන්. දැන් ප්‍රශ්නය වෙන්නේ ළමයි තේසවමේ නීතියෙන් පාලනය වන අයට. හරිද? ප්‍රශ්නය වෙන්නේ තේසවලමේ නීතියෙන් පාලනය වන අයට චාරිත්‍රානුකූල විවාහයක් ඇති කරගත හැකිද කියන කාරණය. ඔව්. තේසවලමේ නීතියෙන් පාලනය වන අයටත් චාරිත්‍රානුකූල විවාහයක් ඇති කරගත හැකි බව 1915 දී තීරණය වෙච්ච මෙන්න මේ නඩුවේදී අධිකරණය එසේ චාරිත්‍රානුකූල විවාහයක් ඇති කරගත හැකි බව පිළිගන්නවා. ඒ තමයි චෙල්ලප්පා එදිරිව කුමාරස්වාමි නඩුව. චෙල්ලප්පා එදිරිව කුමාරස්වාමි නඩුවේදී තේසවලමේ නීතියෙන් පාලනය වන දමිළ ජාතිකයන්ට වළංගු චාරිත්‍රානුකූල විවාහයක් ඇති කරගත හැකි බව අධිකරණය තහවුරු කරලා තියෙනවා. එමනම් චාරිත්‍රානුකූල විවාහය තේසවලමේ නීතිය තුල බලන්න. විවාහයකදී චාරිත්‍ර විධි අනුගමනය කිරීම ඉතාම වැදගත් ආගමික කාර්යයක් විදියට හින්දු බැතිමතුන් විශ්වාස කරනවා. හින්දු බැතිමතුන් ඇත්තටම විවාහය සම්පූර්ණ වෙනවා කියලා විශ්වාස කරන්නේ ලියාපදිංචි කිරීමෙන් නෙවෙයි. ඔවුන්ට අනුව විවාහය සම්පූර්ණ වෙන්නේ චාරිත්‍ර පැවැත්වීමෙන්. ඔවුන්ට අනුව විවාහය සම්පූර්ණ වෙන්නේ මොකෙන්ද? විවාහය සම්පූර්ණ වෙන්නේ චාරිත්‍ර පැවැත්වීමෙන්. හරි, චාරිත්‍ර පැවැත්වීමෙන් තමයි විවාහය සම්පූර්ණ වෙන්නේ. ඒ අනුව තේසවලමේ නීතියෙන් පාලනය වන ද්‍රවිඩ ජාතිකයින්ට මේ චාරිත්‍ර පැවැත්වීම කියන විවාහ චාරිත්‍ර පැවැත්වීම කියන එක අතිශයින්ම වැදගත් කාරණයක්. තේසවලමේ නීතියෙන් පාලනය වන බොහෝ අය චාරිත්‍රක් පවත්වලා ඒත් එක්කම විවාහය ලියාපදිංචි කිරීමක් කරනවා. ඇයි තේසවලමේ නීතියෙන් පාලනය වන අය විවාහයට එළඹෙද්දී චාරිත්‍රක් පවත්වලා ඊට අමතරව විවාහය ලියාපදිංචි කිරීමක් කරන්නේ ඇයි? අපි දන්නවා විවාහය ඔප්පු කිරීම සඳහා හොඳම සාක්ෂිය විවාහය ලියාපදිංචි කිරීම. විවාහය ඔප්පු කිරීම සඳහා හොඳම සාක්ෂිය විවාහය ලියාපදිංචි කිරීම නිසා. විවාහය ලියාපදිංචි කිරීම නිසා බොහොමයක් දෙනා චාරිත්‍රක් පවත්වලා ඊට අමතරව මොකද්ද කරන්නේ? විවාහය ලියාපදිංචි කරනවා. හරිද? විවාහය ලියාපදිංචි කරනවා. හරිද? එහෙමනම් තේසවලමේ නීතියෙන් පාලනය වන අයට වුණත් වළංගු චාරිත්‍රානුකූල විවාහයක් ඇති කරගන්න පුළුවන්. හරිද? වළංගු
චාරිත්‍රානුකූල විවාහයක් ඇති කරගන්න පුළුවන්. හරිද? එහෙමනම් අපිට පැහැදිලි සමහර අය චාරිත්‍ර පවත්වලා ලියාපදිංචිත් කරනවා. මේ ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. ලියාපදිංචි නොකලත් චාරිත්‍ර පවත්වල තියෙනව නම් ඒක වළංගු විවාහයක් විදියට පිළිගන්නවා. ඒක වළංගු විවාහයක් විදියට පිළිගන්නවා. දැන් තේසවනමේ නීතිය යටතේ චාරිත්‍රානුකූල විවාහයක් ඇති කරගන්න උනා සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ දැක්වෙන ශක්තිතාවය කැපැසිටි ශක්තිතාවය එම පාර්ශවයන්ට පැවතිය යුතුයි. ඒ පාර්ශවයන්ට ශක්තිතාවය පැවතිය යුතුයි. මොකටද? විවාහයට එළඹෙන්න. ඒ පාර්ශවයන්ට විවාහයට එළඹෙන්න ශක්තිතාවය නැතිනම් ඒ පාර්ශවයන් විවාහයට එළඹෙන්න ශක්තිතාවය නැතිනම් තේසවලමේ නීතිය යටතේ වුණා ඒ පාර්ශවයන් අතර චාරිත්‍රානුකූල විවාහයක් ඇති කරගන්න බෑ. ඒ අනුව 15 16 18 වගන්තිවල දැක්වෙන 15 16 18 වගන්තිවල දැක්වෙන ශක්තිතාවයන් එම පාර්ශවයන්ට පැවතිය යුතුයි. මොකටද? වළංගු චාරිත්‍රානුකූල විවාහයක් ඇති කරගන්න. 15 වගන්තියේ කියනවා සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ විවාහ වීමේ අවම වයස සම්පූර්ණ වී තිබිය යුතුයි. අවුරුදු 18යි. 16 වගන්තියේ කියනවා තහනම් ඥාති සබඳතාවයක් නොපැවතිය යුතුයි. 18 වගන්තියේ කියනවා පවත්නා పూర్ව විවාහයක් නොතිබිය යුතුයි. මේ අවශ්‍යතා සම්පූර්ණ නොකරමින් ඇති කරගන්නා චාරිත්‍රානුකූල විවාහයක් මුලපටන්ම ශුන්‍යයි. සාමාන්‍ය නීතියෙන් පාලනය වන අයටත් මේ තත්ත්වය මේ විදිහටම අදාළයි. අපි දන්නවා තේසවලමේ නීතියෙන් පාලනය වන අයට උනත් විවාහය සම්බන්ධයෙන් අදාළ වන පනත සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතමයි. ඒ අනුව තේසවලමේ නීතිය යටතේ වළංගු චාරිත්‍රානුකූල විවාහයක් ඇති කරගන්න පුළුවන්. නමුත් මතක තබා ගන්න 15 16 18 වගන්තිවල ශක්තිතාවයන් කඩවීමක් වෙලා තියෙනවා නම් එම චාරිත්‍රානුකූල විවාහය වළංගු වෙන්නේ නැහැ. වළංගු නඩු තීන්දුව ත්‍යාගරාජා එදිරිව කුරුක්කල. ත්‍යාගරාජා එදිරිව කුරුක්කල. මෙම නඩුවට අදාළ සිදුවීමේදී හින්දු චාරිත්‍ර සහ වතාවත් පවත්වලා අවුරුදු 11කුත් මාස 1ක් වන දැරියක් විවාහ කර දී තිබුණා. මේක 1923 දී තීරණය වෙච්ච නඩුවක්. 1923 වන විට ගැහැණු ළමයෙකුගේ විවාහ වීමේ අවම වයස අවුරුදු 12යි. ඒ නිසා මේ ගැහැණු ළමයාට අවුරුදු 12 සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. ගැහැණු ළමයාට අවුරුදු 12 සම්පූර්ණ වෙලා තිබුණේ නැති හින්දා මෙය වළංගු චාරිත්‍රානුකූල විවාහයක් නොවන බව අධිකරණය තීරණය කළා. කන්දයියා එදිරිව තංගමනි. ප්‍රථම විවාහයක් පැවතියේදී ඒ පළමු විවාහය අවලංගු නොකර
පුරුෂයා විසින් චාරිත්‍ර පවත්වලා දෙවන විවාහයක් කරගෙන තිබුණා. හරිද? ඒ දෙවන විවාහය වළංගු නැහැ. චාරිත්‍රානුකූල විවාහය වළංගු නැහැ. මොකද 18 වගන්තියට පටහැනියි. පෙර විවාහයක් නැවත විවාහ වෙන්න බෑනේ. ඒක 18 වගන්තියට පටහැනියිනේ. ඒ නිසා මේ තත්වය 18 වගන්තියට පටහැනි. ඒ නිසා මෙතනදී වළංගු චාරිත්‍රානුකූල විවාහයක් ඇති නොවන බව අධිකරණය ප්‍රකාශ කළා. හරිද? දැන් මේකදී සලකා බලන්න ඕන තවත් කරුණක් තමයි තේසවලමේ නීතිය යටතේ චාරිත්‍ර අනුකූල විවාහයක වළංගු භාවය තීරණය කරද්දී අධිකරණය සලකා බලන තීරණාත්මක සාධකය වෙන්නේ ළමයි ඒ චාරිත්‍ර සහ වතාවත් පිළිගැනීමට ලක්වෙච්ච චාරිත්‍ර හා වතාවත් වෙනවද කියන එක. ඒ චාරිත්‍ර සහ වතාවත් ඒ රිචුවල්ස් තියෙනව නේද? අභිචාර සමහර ඒවා පූජා විධි හරිද ඒවා තියෙනවා. දැන් අපේ ගම්වල කරනවනේ දර පෝරුවක් නගනවනේ. ඊට පස්සේ අර පොල් ගෙඩියක් විදිනවා. ඒකේව තියෙනවා. හරිද? මේගොල්ලෝගේ රිචුවල්ස් මේව තියෙනවා. අභිචාර විධි තියෙනවා. අර අපි කියන්නේ අනෙකුත් ඒ කියන්නේ හැම ජාතියකටම වඩා හරිද ද්‍රවිඩ අයගේ ඒගොල්ලෝගේ සිරිත් වැඩි. ඒගොල්ලෝ ගොඩාක් සිරිත් තියෙන ළමයි. වැඩි වියටපත් වෙනකොට උපදිනකොට වැඩි වියටපත් වෙනකොට කෙනෙක් මරුණට පස්සේ විවාහයේදී ගොඩාක් ඒව තියෙනවා. ඒවල සිරිත් වලට කියන්නේ ශාස්ත්‍ර කියලා. ශාස්ත්‍ර සිරිත්. අද ඒගොල්ලෝ ශාස්ත්‍ර වැඩි. හරිද? එතකොට දැන් මෙතනදී නම් වැදගත් කරුණක් තමයි ඔවුන් විසින් පවත්වන ලද චාරිත්‍ර ඔවුන්ට අදාළ වන පිළිගත් චාරිත්‍රද කියන ප්‍රදේශය, ජන වර්ගය, සමාජ තත්ත්වය, ආදායම් තත්ත්වය වගේ හේතු මත චාරිත්‍ර වෙනස් වෙන්න පුළුවන්. එනිසා චාරිත්‍රානුකූල විවාහයක් අධිකරණය විසින් පිළිගනිද්දී ඒ කරුණු සලකා බැලිය යුතුයි. ප්‍රදේශය අනුව චාරිත්‍ර වෙනස් විය හැකි බව මෙන්න මේ නඩුවෙන් අපිට පැහැදිලි වෙනවා. පොන්නම්මා එදිරිව රාජකුල සිංහම්. හරිද? පොන්නම්මා එදිරිව රාජකුල සිංහම් උතුරු පළාතේ හින්දු ජනයාට තාලිය බැඳීම අත්‍යවශ්‍යයි. නමුත් මඩකලපුවේ හින්දු ජනයාට තාලිය බැඳීම අත්‍යවශ්‍ය චාරිත්‍රයක් නෙවෙයි. තාලිය කියන්නේ තැල්ල, බෙල්ලේ බඳින මාලයක්. ඒ නිසා චාරිත්‍රානුකූල විවාහයක් පිළිගනිද්දී හොඳම ක්‍රමය වෙන්නේ විවාහයේ පාර්ශ්වකරුවන් විසින් සිය විවාහ උත්සවයේදී තමන් අයිති වන ජන සමූහය විසින් අනුගමනය කරනු ලබන මූලික චාරිත්‍ර පවත්වා ඇද්ද යන්න සොයා බැලීම. තමන් අයිති වන ජන සමූහයට අදාළ වන මූලික චාරිත්‍ර පවත්වා තිබෙනවාද කියන බලන එක ඉතාම වැදගත්. අපි දැන් බලමු එහෙමනම් තේසවලමේ නීතිය යටතේ චාරිත්‍රානුකූල විවාහය ගැන වැදගත් වන නඩු තීන්දුව ගැන. සුසේ පිල්ලේ එදිරිව පාර්වතී පිල්ලේ කාලම් හෙවත් එළවලු වර්ග 7ක් සහිතව
බත් කැවීමේ මංගල්‍යයක් ඥාතීන් ඉදිරියේ සිදු කර තිබුණා. එම බත් කැවීම චාරිත්‍රය කාලම් චාරිත්‍රය වළංගු චාරිත්‍රානුකූල විවාහයක් බව තීරණය වුණා. රත්නම්මා ඉදිරිව රාසයියා තැල්ල සංකේතවත් කරමින් කහ කැබැල්ලක් කහ නූලක ගැට ගහලා රත්රන් තැල්ල වෙනුවට බෙල්ලේ බැඳුණා. අතන මේගොල්ලොන්ට රත්රන් වලින් තැල්ලක් ගන්න සල්ලි තිබුණේ නැහැ. රත්රන් වලින් තැල්ලක් ගන්න සල්ලි තිබුණේ නැහැ. හරිද? මේ නිසා අධිකරණය මේ චාරිත්‍රය පිළිගත්තා. අධිකරණය මේ චාරිත්‍රය පිළිගත්තා. හරිද? ඒ අනුව තැල්ල සංකේතවත් කරමින් කහ කැබැල්ලක් කහ නූලක ගැට ගහලා එල්ලපු චාරිත්‍රය අධිකරණය පිළිගත්තා. මොකද මේගොල්ලෝ මුදල් තිබුණේ ඒ හින්දා මේක පිළිගැනීමට ලක් වුණා. සෙල්ව රත්නම් එදිරිව ආනන්ද වේලු. හරිද? සෙල්ව රත්නම් එදිරිව ආනන්ද වේලු මේ නඩුවේදී තාලිය බැඳීම කපුරු පත්තු කිරීම වෙරවාදනය පිළිබඳ කිසිම සාක්ෂියක් තිබුණේ නැහැ. අධිකරණය ප්‍රකාශ කළා චාරිත්‍ර පැවැත්වූ බවට සාක්ෂි නැති හින්දා මෙම අවස්ථාවේ වළංගු චාරිත්‍රානුකූල විවාහයක් ඇති නොවන බව. ඔයාලා දන්නවද මේ මාතෘකා දෙක අපි සාකච්ඡා කරපු මාතෘකා දෙක පහුගිය හැම පේපර් එකකම තියෙනවා. 2026 අප්‍රේල් පේපර් එකේ මේ මාතෘකා දෙක මේ විදිහටම අහලා තියෙනවා. පහුගිය හැම පේපර් එකකම තියෙනවා. එහෙනම් ඉතින් ඔබ කියයි මේ මාතෘකා දෙකට විතරක් ලෑස්ති වුණාම ඇති කියලා. අපි ගිය පාරත් මේ මාතෘකා දෙකට බර තියලා කරා. අපි නමුත් උඩරට නීතියෙන් සහ මුස්ලිම් නීතියෙන් අපි ප්‍රශ්න වලට ලෑස්ති වෙනවා. හරිද? උඩරට නීතියෙන් සහ උඩරට නීතියෙන් අපි ගොඩක් කරන්න යන්නේ උඩරට නීතියට දරුකමට හදා ගැනීම ගැන තමයි අපි කරන්නේ. මුස්ලිම් නීතිය අධ්‍යයන මාතෘකා ලෙක්චර් 4ක් කරනවා. 4ෙන් මම 3ක් කරනවා. හරිද? ලෙක්චර් 4ක් කරනවා. මම එකෙන් 3ක් කරනවා. මුස්ලිම් නීතිය අධ්‍යයන. ගොඩාක් කරලා අපිට ඒකට ධාරිතාව අපිට එක පාඩමක් මතක තියාගන්න ලබා දෙන අවධානය අඩු වෙනවා. ගොඩාක් ලොකු සිලබස් එකක් වුණා. වෙන විභාගේ පාස් වෙන්න මම හොඳම ක්‍රමයට ඔයාලට කියලා දෙනවා. හරි බලමු 2025 ඔක්තෝබර් ප්‍රශ්න පත්‍රය. 2025 ඔක්තෝබර් ප්‍රශ්න පත්‍රයේ 13 මේකට මම උත්තරය වලට කියලා දෙනවා. උත්තර පන්තිය තමයි උත්තර කියලා දෙන්නේ. කැනඩාවේ පදිංචි ද්විත්වපුරබසි භාවයේ ඇති ශ්‍රී ලංකාවේ උපත ලද ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පුද්ගලයෙකු වන වයස අවුරුදු 35ක් වන රාජ් මහතා 25 වසරකට පසු ඒ රාජ් අවුරුදු 10ක් තමයි කැනඩාවට ගිහිල්ලා තියෙන්නේ. 25 වසරකට පසු ශ්‍රී ලංකාවට පැමිණි දේපල බලා ගන්නා මිතුරන් සමග සම්බන්ධ වී අදාළ නීතිමය විධිවිධාන සහ තීන්දුව කළ නඩු විමර්ශනය කරමින් තේසවලමේ නීතියේ සන්දර්භය තේරුම් ගැනීම උත්සාහ කරයි. කරුණාකර රාජ් මහතා සමග සාකච්ඡා කර තේසවලමේ නීතිය යෙදීම සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු සඳහා ඔහුට සහාය වෙන්න. රාජ් කැනඩාවෙන් ඇවිල්ලා තින අවුරුදු 25කට පස්සේ යාපනයට හරිද? ඔහුගේ දීපල බලා ගන්න ඔහුගේ මිතුරන් ඉන්නවා. දැන් මේ දීපල වලට තේසවලමේ නීතිය අදාළ වෙනවද නැත්ද කියන එක ගැන ගැටලුවක් ඇති වෙනවා.
ඒ දේපළවලට තේසවලමේ නීති යෙදීම සම්බන්ධයෙන් රාජ් මහතයට මෙන්න මේ කරුණ ගැන සහාය වෙන්නලු. 1. කොළඹ පිහිටි ඔහුගේ දේපළ යාපනයේ පිහිටි ඉඩම සහ මන්නාරමේ පිහිටි ඔහුගේ නිවස ශ්‍රී ලංකාවේ තේසවලමේ නීතිය යටතේ පාලනය වන්නේද යන්න සහ උතුරු පළාතේ දෙමළ වැසියන්ට ඔවුන්ගේ පදිංචි ස්ථානය නොසලකා තේසවලමේ නීති අදාළ වේද? මම උත්තරයක් කියලා දෙන්නම්. හරිද? මන්නාරම් වල තියෙන නිවසට අදාළ වෙන්න ඕනේ නිශ්චල දීපල ගැන අදාළයි. රාජ් යාපනයත් එක්ක සම්බන්ධතාව තියාගෙන ගියත් නැතත් රාජ් කවුරු වුණත් උතුරු පළාතේ තියෙන නිශ්චල දීපල වලට නම් හරිද අදාළ වෙන්න ඕනේ. යාපනයේ පිහිටි ඉඩමට තේසවලමේ අදාළ වෙන්න ඕනේ නේද? මන්නාරම කියලා කියන්නේ මන්නාරම් දිස්ත්‍රික්කය උතුරු පළාතේ දිස්ත්‍රික්කයක් ඒකට අදාළ වෙන්න ඕනේ. හරිද? එතකොට දෙමළ වැසියන් ඔහුගේ පදිංචිය නොසලකා තේසවලමේ නීති අදාළ වේද? නෑ පදිංචිය කියන එක වැදගත්. හැබැයි පදිංචිය වැදගත් නොවන අවස්ථාවකුත් තියෙනවා. උතුරු පළාතේ ද්‍රවිඩ කෙනෙක් තමන්ගේ පදිංචිය ස්ථීර පදිංචිය වෙනත් පළාතකට මාරු කළා ඒ තරම්තා එලෙස පදිංචිය මාරු කිරීමෙන් පස්සේ දිගින් දිගටම යාපනයත් එක්ක එසේ නැත්නම් උතුරු පළාතත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන ගියා නම් සම්බන්ධතා පවත්වාගෙන ගියා නම් එතනත්තාගේ දේපල වලට තේසවලමේ අදාළ වේ. ඒ දේපල ලංකාවේ කොහේ තිබුණත් නිශ්චල වුණත් චංචල වුණත් එතනත්තාගේ දේපල වලට තේසවලමේ අදාළ වේ. 2. තේසවලමේ නීතිය ශ්‍රී ලංකාව තුල ඕනෑම ස්ථානයක පිහිටි චංචල හා නිශ්චල දේපල යන දෙකටම විහිදෙන්නේද? විහිදෙන අවස්ථාව කියන්නේ කතා කරලා. මේක බලන්න 14 වෙනි ප්‍රශ්නය. වැඩිහිටියෙකු ලෙස සලකන වයස දරුවා යන්නෙහි අර්ථ දැක්වීම සහ විවාහය සඳහා අවම වයස් අවශ්‍යතා යන නීතිමය සංකල්ප මගින් දරුවන්ගේ සුබ සාධනය හා පැවැත්ම සඳහා වඩා ආරක්ෂිත සහ සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරයි. චෙල්ලප්පා එදිරව කුමාරස්වාමි නඩුව 1915. මෙම නඩුවේදී තේසවලමේ නීතිය මගින් පාලනය වන දෙමළ ජාතිකයින්ට වළංගු චාරිත්‍රානුකූල විවාහයකට එළඹිය හැකි බව තහවුරු විය. අදාළ ව්‍යවස්ථාපිත විධිවිධාන නඩු නීති සහ දරුවන් ආරක්ෂා කිරීම හා කැමැත්ත සම්බන්ධ මූලධර්මයන්ට අදාළව තේසවලමේ නීතියට යටත් වන 15 වයස්කරුවෙකු සම්බන්ධ චාරිත්‍රානුකූල විවාහයක නීතිමය වළංගුතාවය විවේචනාත්මකව ඇගයීමක් කරන්න. ළමයි මම උත්තර දෙන්නම්, උත්තර සාකච්ඡා කරන්නම්. උත්තර පන්තියේදී අර සම්පූර්ණයෙන්ම ලියන්න ඕනේ තේසවලමේ නීති යටතේ චාරිත්‍රානුකූල විවාහය ගැන තමයි සම්පූර්ණයෙන්ම ලියන්න ඕනේ. මුළු නෝට් එකම ලියන්න ඕනේ. හරිද? මුළු නෝට් එකම ලියන්න. අපි තවත් ප්‍රශ්න බලමු. 2025 අප්‍රේල් 13 සහ 14. 2025 අප්‍රේල් 13 සහ 14. අපි මුලින් බලමු 13. තේසවලමේ යන උතුරු පළාතේ මලබාර වැසියන්ගේ උතුරු පළාතේ මලබාර වැසියන්ගේ
සිරිත්වල එකතුවකි. උතුරු පළාතේ මලබාර් වැසියන්ගේ සිරිත්වල එකතුවකි. ඔව් හරිනේ. ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශය තුල ඔවුන් කොහේ ගියත් ඒ ඔවුන්ට අදාළ වේ. එහෙම අදාළ වෙන්න නම් එක සාධකයක් සම්පූර්ණ වෙන්න. ලංකාවේ අධිකරණ බල ප්‍රදේශය තුළ කොහේ පදිංචිය මාරු කළත් ඒ තැනත්තා එලෙස පදිංචිය මාරු කිරීමෙන් පස්සේ දිගින් දිගටම උතුරු පළාතත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යා යුතුයි. එම දිගින් දිගටම උතුරු පළාතත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන ගියේ නැත්නම් එතකොට තේසවල නීතිය දාලා වෙන්නේ නඩු ඉහත ප්‍රකාශ නීතිමය ප්‍රතිපාදන සහ නඩු තීරණ වෙත යොමු වෙමින් සාකච්ඡා කරන්න. 14 මේ මාතෘකා දෙකම දිගටම අහනවා තියෙනවා. රවි සහ රාණි උතුරු ශ්‍රී ලංකාවේ උපත ලබා ජීවත් වන අතර උතුරු පළාත තමයි රවි සහ රාණි. රවි සහ රාණි උතුරු ශ්‍රී ලංකාවේ උපත ලබා ජීවත් වන අතර පිළිවෙලින් වයස අවුරුදු 17 සහ 16 දී විවාහ වී ඇත. විවාහයට දෙපාර්ශ්වයේම දෙමාපියන් කැමැත්ත ලබා දී ඇත. විවාහය ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ විධිවිධානවලට අනුව අවුරුදු 18ට අඩු විවාහ වළංගු නොවන බැවින් දෙමාපියන් තේසවනමේ නීතිය යටතේ චාරිත්‍රානුකූල විවාහ උත්සවයක් සිදු කිරීමට එකඟ වී ඇත. විවාහයේ වළංගු භාවය සාකච්ඡා කරන්න. දෙපැත්තටම 18ට අඩුයි. ඒකින්ද මේගොල්ලොන්ට විවාහය රෙජිස්ටර් කරන්න බැරි හින්දා මේගොල්ලෝ චාරිත්‍රානුකූල විවාහයක් පවත්වන්න යන්නේ. අපෙන් අහනවා ඒ චාරිත්‍රානුකූල විවාහය වළංගු වෙනවද කියන එක. මොකද කියන්නේ? වයස සම්පූර්ණ නැත්නම් චාරිත්‍රානුකූල විවාහයක් වළංගු වෙයිද? 15 ගන්තිර පටහැනියි. 15 ගන්තිර පටහැනින්දා චාරිත්‍රානුකූල විවාහය වළංගු වෙන්නේ. අර මුළු සටහන් ලියලා ඇප්ලිකේෂන් එකක් කරන්න ඕනේ. ඔය උත්තර පන්ති කරනවා. උත්තර පන්ති වලදී මම ඔයාලට උත්තර කියලා දෙන්නම්. උත්තර අපිට සමහර වෙලාවට ලියමු. මම අද දවසේ අවසාන පාඩම විදියට තෝරගත්තේ උඩරට නීතිය යටතේ දරුකමට හදා ගැනීම ගැන. Adoption under the Canadian law. හෙට දවසේ රාත්‍රියේ මුස්ලිම් නීතිය ගැන මාතෘකා 3ක් සාකච්ඡා කරන්න යනවා. ඒ කියන්නේ අපි මේ විෂය ඉවර කරනවා. හරි නමුත් උත්තර පන්තියේදී අපි උත්තර ගොඩාක් ආවරණය කරනවා. දේශපුර බලාපොරොත්තු වෙන සියලුම කරුණු සියලුම දේවල් සියලු රහස් මම ඔබට උත්තර පන්තිවලදී අවධාරණය කරමු කියලා දෙනවා ලකුණු රැස් කරගන්නා විදිය. ඉතින් හැම විෂයකටම උත්තර පන්ති වලට එන එක අනිවාර්යයි විභාගයේ සමත් වීම සඳහා. හරි. අපි දැන් බලන්න යන්නේ උඩරට නීතියේ යටතේ දරුකමට හදා ගැනීම ගැන. හරි. පැරණි උඩරට නීතිය යටතේ දරුකමට හදා ගැනීම පිළිබඳ සංකල්ප දෙකක් තිබුණා. පැරණි උඩරට නීතිය යටතේ දරුකමට හදා ගැනීම පිළිබඳ සංකල්ප දෙකක් තිබුණා. පළවෙනි සංකල්පය තමයි උඩරට යන අනාථ දරුවන් කැපකරු මාපිය ක්‍රමය යටතේ හදා වඩා ගත්තා. එහෙම කළේ දරුවන් අනාථ වීම වළක්වන්න. දෙවැනි ක්‍රමය තමයි දරුවන් නැති දෙමාපියන්
තමන්ගේ පරම්පරාව පවත්වාගෙන යන වාසගම පවත්වාගෙන යන තමන්ගේ දේපල උරුම කර දීම සඳහා දරුවන් දරුකමට හදා ගැනීම කරනවා. එනම් සාම්ප්‍රදායික පැරණි උග්‍රහ නීති යටතේ දරුවන් අනාථ වීම වළක්වා ගන්න දරුවන් හදා වඩා ගත්තා. අනිත් එක තමයි දරුවන් නොමැති දෙමාපියන් විසින් තම පරම්පරාව පවත්වාගෙන යාම සඳහා අනුප්‍රාප්තික අයිතිවාසිකම් දේපල උරුම කර දීම සඳහා දරුවන් දරුකමට හදා ගැනීම කරනවා. දරුකමට හදා ගැනීම කියන වචනයට සමාන වචනයක් තමයි කුලවද්දා ගැනීම. ඇඩොප්ෂන්. ඇඩොප්ෂන් කියන්නේ දරුකමට හදා ගැනීම නැත්නම් කුලවද්දා ගැනීම. ලේඛකයන් සහ නඩු තීන්දුව වලට අනුව මුල් කාලීන වළංගු දරුකමට හදා ගැනීමක් සඳහා පාර්ශවයන් එකම කුලයකට අයත් විය යුතුයි. පාර්ශවයන් පද වෙන්න ඕනේ පාර්ශවයන් එකම කුලයකට අයත් විය යුතුයි දරුකමට හදා ගැනීමක් සඳහා. ඒ වගේම ඒ දරුවා අනුප්‍රාප්තිකයා බවට පත් කරන්න දෙමාපියන්ට චේතනාවක් තියෙනවා. දේපල උරුම කර දීම සඳහාම ඒ දරුවා කුලවද්ද ගන්න ඕන. දැන් ඔය තිබිච්ච පැරණි උග්‍රහ නීතිය දරුකමට හදා ගැනීම ගැන. අපි බලන්න යන්නේ දැන් වර්තමාන උඩරට නීතිය යටතේ දරුකමට හදා ගැනීම පිළිබඳ. වර්තමාන උඩරට නීතිය යටතේ දරුකමට හදා ගැනීම පිළිබඳ ප්‍රතිපාදන තියෙන්නේ 1938 අංක 39 1938 අංක 39 දරන උඩරට නීතිය ප්‍රකාශ කිරීමේ හා සංශෝධනය කිරීමේ ආඥා පනත තුල Candian Law Declaration and Amendment Ordinance Candian Law Declaration and Amendment Ordinance එවනම් උඩරට නීතියේ දරුකමට හදා ගැනීම ගැන වැදගත් වගන්ති දෙකක් තියෙනවා. උඩරට නීතිය ප්‍රකාශ කිරීමේ සහ සංශෝධනය කිරීමේ ආඥා පනත තුල ඒ වගන්ති දෙක තමයි 7 සහ 8 වගන්ති. ඒ වගන්ති මොකක්ද? ඒ වගන්ති දෙක තමයි 7 සහ 8 වගන්ති. උඩරට නීතිය යටතේ 15 වයස්කරුවෙක් වගේම වැඩිහිටි තැනැත්තෙකු වුණත් දරුකමට හදා ගන්න පුළුවන්. උඩරට නීතිය යටතේ 15 වයස්කරුවෙක් අවුරුදු 18කට අඩු කෙනෙක් වුණත් 18ට වැඩි කෙනෙක් වුණත් කුලවද්ද ගන්න පුළුවන්. ඒ සාමාන්‍ය නීතිය යටතේ නම් කුලවද්ද ගන්න පුළුවන් අවුරුදු කීයට අඩු කෙනෙක්ද? හරියට උත්තරයක් දෙන්න. 14ට අඩු කෙනෙක්. උඩරට නීතිය යටතේ ඕනම වයසක කෙනෙක් කුලවද්ද ගන්න පුළුවන්. මේකට හේතුව වෙන්නේ දේපල අනුප්‍රාප්තිකයෙක් ඇති කරන්න යම් යුගලකට යම් තැනැත්තෙකුට පුළුවන්කම තියෙනවා ඕනම වයසක කෙනෙක් කුලවද්දා ගන්න. එමනම් දේපල අනුප්‍රාප්තිකයෙක් නිර්මාණය කිරීම සඳහා තමයි ඕනෑම වයසක අයෙකු කුලවද්දා ගැනීම සඳහා මේ විදියට උඩරට නීතිය යටතේ ඉඩ ලබා දීලා තියෙනවා. නම් අවුරුදු 30ක 40ක කෙනෙක් වුණත් කුලවද්ද ගන්න පුළුවන්. 7 වන වගන්තියේ තියෙනවා
උඩරට නීතිය යටතේ දරුවෙකු කුලවත් බහ ගැනීමට අදාළ කාර්ය පටිපාටිය ගැන හත්වන වගන්තියේ තියෙන මොකක්ද? උඩරට නීතිය යටතේ දරුවෙකු කුලවත් බහ ගැනීමට අදාළ කාර්ය පටිපාටිය ගැන. අයවලම හත්ව වගන්තියේ කාර්ය පටිපාටිය ප්‍රොසීජර් එක. දරුකමට හදා ගැනීම සඳහා ලියවිල්ලක් සකස් කළ යුතුයි. දරුකමට හදා ගන්නා දරුවා වැඩිහිටියෙක් නම් ඒ ලියවිල්ලට ඔහුගේ ලිඛිත කැමැත්තක් තියෙන්න ඕනේ. මේක අපිට සාධන පත්‍රය කියන්න පුළුවන්. නැත්නම් මේක දරුකමට හදා ගැනීමේ ඔප්පුව කියලා කියන්නත් පුළුවන්. සාධන පත්‍රය. සාධන පත්‍රයට නම් ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් කියලා. ඉන්ස්ට්‍රුමන්ට් සාධන පත්‍රය. නැත්නම් මේක ඔප්පුවක් කියලා කියන්නත් පුළුවන්. දරුකමට හදා ගැනීමේ ඔප්පුව. එහෙම කියන්නත් පුළුවන්. මේ දරුකමට හදා ගැනීමේ ඔප්පුවට දරුකමට හදා ගන්න දරුවත් අත්සන් කරන්න ඕනේ. එයා වැඩි හිටියෙක් නම් 18ට වැඩි කෙනෙක්. හරිද? ඊට අමතරව අර දරුකමට හදා ගන්න දෙමාපිය පාර්ශවයෙන් ඉන්න ඕනේ. ඒගොල්ලෝ අත්සන් කරන්න ඕනේ. දැන් දරුකමට හදා ගැනීම කරන්නේ බාල වයස්කාරයෙක් නම් මෙතන මේ බාල වයස්කරුවෙක් කියලා කියන්නේ අවුරුදු 18ට අඩු කෙනෙක්. 18ට අඩු කෙනෙකුට කිවිසුම් ශක්තිතාවයක් නැහැ. contractual capacity එකක් නැහැ. කිවිසුම් වල ලැබෙන හැකියාවක් නැහැ. ඒකින්ද දරුකමට හදාගන්නේ බාල වයස්කරුවෙක් නම් මව්පිය දෙදෙනාම හෝ ඉන් එක් අයෙක් පමණයි නම් ජීවත් වෙන්නේ. ඒ ජීවත් වන පාර්ශවය හෝ දරුකමට හදා ගැනීමේ සාධන පත්‍රය එසේත් නැතිනම් දරුකමට හදා ගැනීමේ ඔප්පුවේ අත්සන් කළ යුතුයි. පාර්ශ්ව දෙකම ජීවත් වෙනවා නම් දෙකම ඒ ඔප්පුව අත්සන් කරන්න ඕනේ. එක පාර්ශ්වයක් මැරිලා නම් ජීවත්ව සිටින පාර්ශවය ඒට අත්සන් කරන්න ඕනේ. නමුත් මව්පිය දෙදෙනාම මිය ගිහිල්ලා නම් හරි. ඔවුන්ගෙන් එක් අයෙකු හෝ සොයාගත නොහැකි නම් හරි. නැත්නම් සිහිවිකල හරි අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් නිසා දරුවා වෙනුවෙන් කටයුතු කරන්න බැරි නම් හරි. එවැනි අවස්ථාවකදී දරුවා වෙනුවෙන් දිසා අධිකරණය භාරකරුවෙක් පත් කරනවා. ගාඩියන් කෙනෙක්. අන්නේ ගාඩියන් තමයි ඒ භාරකරු තමයි අර දරුකමට හදා ගන්න ඔප්පුවේ නැත්නම් සාධන පත්‍රේ අත්සන් තබන්න ඕනේ. දෙමාපියන් දෙන්නම මිය ගිහිල්ලා නම් දෙමාපියන් දෙන්නම හොයාගන්න බැරි නම් දෙමාපියන් දෙන්නම සිහිවිකල නම් ඒ වගේ අවස්ථාවකදී දෙමාපියන් නැති හින්දා හරි සිහිවිකල හින්දා හරි හොයාගන්න බැරි හින්දා හරි දෙමාපියන්ට බාරකාරත්වයක් නැහැ. ඒ හින්දා දිසා අධිකරණය අප ගාඩියන් විදියට උත්තරීතර බාරකරු විදියට අර බාල වයස්කරු වෙනුවෙන් කවුද පත් කරන්නේ? බාරකරුවෙක් පත් කරනවා. අන්‍ය ඒ බාරකරු මොකද කරන්න ඕනේ? ඒ බාරකරු තමයි දරුකමට හදා ගැනීමේ ලේඛනයේ අත්සන් තබන්න ඕනේ. 18ට වැඩි නම් දරුවම අත්සන් කරනවා. දරුව කෙනෙක් නම් අත්සන් කරනවා. දරුකමට හදා ගැනීමට අදාළ සාධන පත්‍රය දිසා විනිසුරු ඉදිරියේ හෝ එහෙම නැත්නම් නොටාරිස්වරයෙකු ඉදිරියේ හෝ අත්සන් තැබීම කළ යුතුයි. දරුකමට හදාගන්න සාධන පත්‍රයට දිසා විනිසුරුවරයෙකු ඉදිරියේ හරි නොටාරිස්වරයෙකු ඉදිරියේ හරි අත්සන් තැබීම කළ යුතුයි. එහෙමනම් උඩරට නීතිය යටතේ
දරුකමට හදා ගැනීමක් සම්පූර්ණ කරන්න දිසා අධිකරණයට යන එක අත්‍යවශ්‍ය නැහැ. පාර්ශවයන්ට පුළුවන්කම තියෙනවා දිසා අධිකරණයට යන්නේ නැතිව නොතාරිස්වරයෙකු විසින් සාධන පත්‍රය හදලා නොතාරිස්වරයා ඉදිරියේ උනත් ඒට අත්සන් තබන්න පුළුවන්. සාමාන්‍ය නීතිය යටතේ අනිවාර්යයෙන්ම දරුකමට හදා ගැනීමක් සම්පූර්ණ කරන්න දිසා අධිකරණ නියෝගයක් ලබාගත යුතුමයි. නමුත් උඩර නීතිය යටතේ දිසා අධිකරණ නියෝගයක් ලබා ගන්න අවශ්‍ය නැහැ. නොතාරිස්වරයෙකු ඉදිරියේ උනත් දරුකමට හදා ගැනීමක් සම්පූර්ණ කරන්න පුළුවන්. හරිද? මේ ලියවිල්ලට මේ සාධන පත්‍රයට මෙන්න මේ පාර්ශවයන් විසින් අත්සන් තැබීම කළ යුතුයි. බලමු මේ ලියවිල්ලට අත්සන් කරන ඕන පාර්ශව මම එක පෙළ ගස්සලා තියෙන මේ විදිහට. 1. දරුවා වැඩිහිටියෙකු වේ නම් ඔහු විසින්. අපි ඒක දන්නවා. 2. දරුවා බාල වයස්කරුවෙකු වේ නම් ස්වභාවික දෙමාපියන් වූ බාර කරනවා. 3. සාක්ෂිකරුවන් දෙදෙනෙකු. 4. දිසා විනිසුරුවරයා හෝ ඒක අනිවාර්ය නෑ. එහෙම නැත්නම් නොතාරිස්වරයා එය අත්සන් කිරීමෙන් සහතික කළ යුතුයි. දිසා විනිසුරුවරයා කියන්නේ අනිවාර්ය නෑ. නොතාරිස්වරයෙක් සහතික කළත් ඇති. දෙන්නගේ එක්කෙනෙක් සහතික කරන්න ඕනේ අනිවාර්යයෙන්. වීරසිංහදුර රම්බණ්ඩා නඩුවේදී කියනවා මේ 7 වන වගන්තියේ තිබෙන ප්‍රතිපාදන අනුගමනය කරමින් දරුකමට හදා ගැනීම සම්පූර්ණ කරන්න ඕනේ. 7 වන වගන්තියේ තිබෙන ප්‍රතිපාදන අනුගමනය නොකළොත් එහෙම කිසිම නෛතික අයිතියක් ඒ පාර්ශවයට ලැබෙන්නේ නැහැ. ඒ ළමයාට ලැබෙන්නේ නැහැ. හරිද? 7 වන වගන්තියේ කාර්යපටිපාටි අනුගමනය නොකළොත් එහෙම ඒ දරුකමට හදා ගැනීම නීත්‍යානුකූල වෙන්නේ නැහැ. ඒ දරුකමට හදා ගැනීම නීත්‍යානුකූල වෙන්නේ නැහැ. දැන් මොන ළමයි අපි බලන්න යන්නේ 8 වන වගන්තියට අනුව දරුකමට හදා ගැනීමක පවතින නෛතික ප්‍රතිඵල පිළිබඳව. 8 වන වගන්තිය දරුකමට හදා ගැනීමක නෛතික ප්‍රතිඵල. හරිද? දරුකමට හදා ගැනීමක පවතින නෛතික ප්‍රතිඵල. හරි. එහෙනම් මොනවද දරුකමට හදා ගැනීමක නෛතික ප්‍රතිඵල? 8 වන වගන්තිය. දරුකමට හදාගත් දෙමාපියන් අන්තිම කැමැති පත්‍රයක් රහිතව මියගිය විටක හදාගත් දරුවාට එම දෙමාපියන්ගේ සුජාත දරුවෙකුට වගේ ඔවුන්ගේ දේපළවලට උරුමකම් කියන්න පුළුවන්. ඔවුන්ගේ දේපළවලට උරුමකම් කියන්න පුළුවන් සුජාත දරුවෙකුට වගේ. එම දෙමාපියන්ට වෙනත් දරුවන් නොමැතිනම් මුළු දේපළ ප්‍රමාණයටම උරුමකම් කියන්න පුළුවන්. ඒ දෙමාපියන්ට වෙනත් දරුවන් නැත්නම් මුළු දේපළ ප්‍රමාණයටම උරුමකම් කියන්න පුළුවන්. නමුත් හදාගත් දරුවෙකුට උරුමකම් කියන්න පුළුවන් හදාගත්ත දෙමාපියන්ගේ දීපල ගැන විතරයි. එහෙම නැතුව හදාගත්ත දෙමාපියන්ගේ ඥාතීන්ගේ දීපල වලට උරුමකම් කියන්න බෑ. හදාගත්ත දෙමාපියන්ගේ ඥාතීන්ගේ දීපල වලට උරුමකම් කියන්න බෑ. හරිද? හදාගත් දෙමාපියන්ගේ දීපල ගැන විතරයි උරුමකම් කියන්න පුළුවන්. හදාගත් දරුවාට සිය ස්වභාවික දෙමාපියන්ගේ දේපළවලට හෝ
එම පවුලේ ඥාතින්ගේ දේපල වලට අනුප්‍රාප්තිය ලැබීමේ අයිතිය ඒ ආකාරයටම තියෙනවා. සාමාන්‍ය නීතිය වගේමයි. ඒ දරුවා දන්නම නම් තම ස්වභාවික දෙමාපියන් අන්තිම කැමති පත්‍රයක් නැතිව ලාස්ට් විගහක් නැතුව දේපල ඉතිරි කරලා මිය ගියා නම් එතනදී ස්වභාවික දෙමාපියන්ගේ දේපල වලට උරුමකම් කියන්න පුළුවන්. ඊට අමතරව ස්වභාවික දෙමාපියන්ගේ ඥාතීන්ගේ දේපල වලට උරුමකම් කියන්න පුළුවන්. 8 වගන්තිය ඒ වගන්තිය විශේෂ කළ අපි කතා කරනවා 8 වගන්තිය දරුකමට හදාගත් දෙමාපියන්ට හදාගත් දරුවාගේ අන්තිම කැමැති පත්‍ර රහිත දේපල වලට උරුම අයිතිවාසිකම් කියන්න බෑ. මේක හරිම අසාධාරණ තත්ත්වයක්. දරුකමට හදාගත් දරුවෙක් මිය ගියොත් ඒ වගේ අවස්ථාවකදී හදාගත්ත දෙමාපියන්ට ඒ දේපල උරුම වෙන්නේ නැහැ. මම කියන්නේ එහෙම වෙන්න ඕන කියලා. උරුම වෙන්න ඕන කියලා මම කියනවා. සාමාන්‍ය නීතිය උරුම වෙන්නේ නැහැ. උග්‍රට නීතිය උරුම වෙන්නේ නැහැ. නමුත් හදාගත් දරුවාට හදාගත් දෙමාපියන් විසින්ම ලබා දීපු දේපලක් තියෙනම නම් හදාගත් දරුවා මිය ගියොත් එහෙම ඒ දරුවගේ මරණින් පස්සේ ඒ දේපල ඔවුන්ට ආපසු ලබා ගන්න පුළුවන්. හදාගත් දෙමාපියන්ම දීපු දේපලක් තියෙනවා නම් ඒ දේපල ඔවුන්ට නැවත ආපසු ලබා ගන්න පුළුවන්. හරිද? ළමයි මේ 8 වගන්තියත් අතිශය වැදගත් වගන්තියක්. 8 වගන්තියක් අතිශය වැදගත් වගන්තියක්. නිසි පරිදි සිදු කළ දරුකමට හදා ගැනීමක් අවලංගු කිරීම හෝ අහෝසි කිරීම කරන්න බෑ. නිසි පරිදි සිදු කරපු දරුකමට හදා ගැනීමක් අවලංගු කිරීම හෝ අහෝසි කිරීම කරන්න බෑ. ඒ කියන්නේ දරුකමට හදා ගැනීමක් සම්පූර්ණ කළොත් ඒක සදා කාලයටම වළංගුයි. දරුකමට හදා ගැනීම කරන්නේ ඔප්පුවකින්නේ, සාධන පත්‍රයකින්නේ. ඒ දරුකමට හදා ගැනීමේ ඔප්පුව විනාශ කළොත් ඒක ගින්නෙන් පුලුස්සා දැම්මා. මට ඔබ වගේ දරුවෙක් වැඩක් නැහැ කියලා ඒ ලියවිල්ල විසි කඩලා ඉරලා ගඟකට විසි කරලා දැම්මත් දරුකමට හදා ගැනීමක් සම්පූර්ණ කළ පසු එම දරුකමට හදා ගැනීම කිසිසේත්ම උඩරට නීතියට අනුව අවලංගු කරන්න බෑ. දරුකමට හදා ගැනීම අවලංගු බව ප්‍රකාශ කළා. ඒ ලියවිලි රාදමුවත් විනාශ කළා. දරුකමට හදා ගැනීමෙන් හටගත්ත අයිතිවාසිකම් සහ වගකීම් ඒ සියල්ලම ඒ පාර්ශවයන් මත පවතින. ඒ විතරක් නෙවෙයි මේ දරුකමට හදා ගැනීමේ ඔප්පුවට නැත්නම් සාධන පත්‍රයට මුද්දර ගාස්තු ගෙවිය යුතු නැහැ. මේ තමයි දරුකමට හදා ගැනීම උඩරට නීතිය යටතේ කාර්යපටිපාටිය දරුකමට හදා ගැනීමේ ප්‍රතිඵල ගැන අපි සාකච්ඡා කළ යුතුයි. 7 සහ 8 වගන්ති. මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න උඩරට නීතිය යටතේ දරුකමට හදා ගැනීම ගැන? මොනවද තියෙන ප්‍රශ්න? මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න උඩරට නීතිය යටතේ දරුකමට හදා ගැනීම ගැන? අහන්න. හරි.
මොනවද තියෙන ප්‍රශ්න ළමයි? ළමයි 2025 ඔක්තෝබර් 10. හරි 2025 ඔක්තෝබර් 10 මම මේ හැම ප්‍රශ්නයකටම නිවැරදි උත්තර දානවා. මේ ප්‍රශ්නවලට නිවැරදිම උත්තර දෙන්නේ මම. සහ මට උත්තර දෙන්න පුළුවන් නිවැරදිම උත්තර දේශකවරු බලාපොරොත්තු වෙන උත්තරේම මට ඔයාලට ලබා දෙන්න පුළුවන්. තමන්ගේ දරුවන් නොමැති උඩරට පුරුෂයෙකු වන තිලකරත්න බණ්ඩාර තම බෑණනුවන් වන සුගත් සෙනෙවිරත්න තම උරුමකාරයා ලෙස දරුකමට හදා ගැනීමට කැමැති විය. තම උරුමකාරයා ලෙස දරුකමට හදා ගැනීමට කැමැති විය. 1935 දී ගම්වැසියන් සහ පන්සලේ භික්ෂුන් වහන්සේ ඉදිරියේ බණ්ඩාර ප්‍රසිද්ධ ප්‍රකාශ කළේ සෙනෙවිරත්න තමාගේ දරුකමට හදාගත් පුත්‍රයා සහ අනුප්‍රාප්තිකයා වන බවයි. 1935 දී එහෙම කරන්න පුළුවන්. 38න් පස්සේ බෑ. හරිද? 1935 එහෙම කරන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් මගින් දරුකමට හදා ගැනීම සම්පූර්ණ කරන්න පුළුවන්. හරිද? මේ බලන්න 1935 දී ගම්වැසියන් සහ පාසල් භික්ෂුන් වහන්සේ ඉදිරියේ බණ්ඩාර ප්‍රසිද්ධිය ප්‍රකාශ කළේ සෙනෙවිරත්න තමාගේ දරුකමට හදාගත් පුත්‍රයා සහ අනුප්‍රාප්තිකයා වන බවයි. එහෙම කරන්න පුළුවන්. 1938ට කලින් සමූහයක් ඉදිරියේ ඥාතිහිත මිත්‍රාදීන් ගමේ ප්‍රභූන් ගමේ වැඩිහිටියන්න් ඉදිරියේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා උඩරට නීතිය යටතේ දරුකමට හදා ගන්න පුළුවන්. ඉන්පසු සෙනෙවිරත්න බණ්ඩාර සමග ජීවත් වූ අතර ඔහුගේ කුඹුර කළමනාකරණය කිරීමට ඔහු සහාය විය. බණ්ඩාරගේ ඥාතීන් ඔහුගේ ජීවිත කාලය තුළ සෙනෙවිරත්න ඔහුගේ උරුමකාරය ලෙස පිළිගත්තේය. බණ්ඩාරගේ ඥාතීන් පිළිගන්නවා සෙනෙවිරත්න තමයි යාගේ පුතා උරුමකාරය කියලා. 1938 අංක 39 දරන උඩරට නීති ප්‍රකාශන හා සංශෝධන ආඥා පනත බලාත්මක කිරීමෙන් පසුව 1942 දී බණ්ඩාර ලිඛිත දරුකමට හදා ගැනීමේ ඔප්පුවක් ලියා සහතික නොකළ නමුත් සෙනෙවිරත්න තම පුත්‍රයා ලෙස සලකාගෙන ගියේ. ලියවිල්ලක් හදලා තියෙනවා නමුත් සහතික කරලා නැහැ. අනෝකාරීස්වරය හරි විසාධික නිවිසුරය හරි සහතික කරලා නැහැ. 1945 දී බණ්ඩාර අන්තිම කැමැති පත්‍රයක් නොමැතිව මිය ගිය පසු ඔහුගේ සහෝදරයාගේ දරුවන් බණ්ඩාරගේ දේවියන් සහ බෑණනුවන් බුදලයට හිමිකම් කියමින් සංග්‍රහගත කරන ලද උඩරට නීති යටතේ දරුකමට හදා ගැනීම වළංගු නොවන බව තර්ක කළහ. කෙසේ වෙතත් සෙනෙවිරත්න, ඒ කියන්නේ දරුකමට හදාගත්ත දරුව තමයි සෙනෙවිරත්න. කෙසේ වෙතත් සෙනෙවිරත්න දේපල වළංගු ලෙස දරුකමට හදාගත් පුත්‍රයා සහ එකම උරුමකාරයා ලෙස ඉල්ලා සිටියේය. යටිල්ලන්න පුළුවන්. චාරිත්‍රානුකූල රට නීතියේ මූලධර්ම 1938 අංක 39 දරන ආඥා පනත යටතේ සංග්‍රහගත කරන ලද උඩරට නීතිය සහ අදාළ නඩු තීන්දුව යොමු වෙමින් පාර්ශ්වයට උපදෙස් දෙනවා. ඒක හරිම සරල ප්‍රශ්නයක්. ඕන මට මේකට උත්තරයක් හදලා දෙන්න පුළුවන්. මේව දෙන්නේ උත්තර පන්ති වල. මොනවා හරි ප්‍රශ්න තියෙනවද අහන්න? ප්‍රශ්න නැහැ. එහෙනම්
ප්‍රශ්න නැත්නම් සුබ රාත්‍රියක්. අපි හෙට රැ අපු හම්බෙමු. අපි ඉවර කරමු.